ආයිබෝවන් මගේ channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු කඩේ තියෙන මයිලෝ පිටි ගෙදරදීම සාදා ගන්නා ආකාරය. මුලින්ම අපි ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය බලමු. සීනි මේස හැඳි 4යි. කොකෝවා පවුඩර් මේස හැඳි 4යි. කිරිපිටි මේස හැඳි 3යි. මුලින්ම අපි සීනි ටික හොඳින් බ්ලෙන්ඩර් කරගමු. දැන් අපි ඒකටම කිරිපිටි ටික දාලා නැවත වාරයක් බ්ලෙන්ඩර් කරගමු. දැන් අපි මේ මිශ්‍රණයටම කොකෝ පවුඩර් මේස හැඳි 4 දාලා නැවත වාරයක් බ්ලෙන්ඩ් කරගමු. දැන් බලන්න වර්ග තුනම එකට දාලා අපි බ්ලෙන්ඩ් කරගත්තා. මෙන්න බලන්න මේක තමයි අපේ කොකෝ මිශ්‍රණය. ඔයාලට මයිලෝ කඩෙන් ගන්න අවශ්‍ය නැහැ. මේක හරිම පහසුයි. ගෙදරදීම සාදා ගන්න පුළුවන්. පොඩි අමුද්‍රව්‍ය 3ක් විතරයි යන්නේ. අපි දැන් බලමු මයිලෝ දාලා තේ එකක් හදා ගන්නා විදිය. ඔයාලා මේ සඳහා කිරිපිටි දාගන්න. ඔයාලා ගෙදර හදන කිරිපිටියකට මයිලෝ මින් හැඳි එකක් දාලා එක තේ එකක් සඳහා හදා ගන්න පුළුවන්. මම ඔයාලට කිරිපිටි දාන්න නැතුව නිකන් මේක හදලා පෙන්නන්නේ. හරිම පහසුයි, හරිම රසයි. කඩෙන් ගේන්න අවශ්‍ය නැහැ. ඔයාලත් මේක ගෙදරදීම හදලා බලන්න. මගේ වීඩියෝ එක නැරඹුවාට බොහොම ස්තුතියි.